හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්නයි බල කරමින් එක්සත් ජාතික පක්ෂය අද කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල සත්‍යාග්‍රහයක නිරත වුණා. අප වාර්තාකරු පැවසුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් තිස්ස අත්තනායක, කරු ජයසූරිය යන මහතුරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බවයි. මෙහිදී අදහස් පළ කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහයෝගය දුන්න ජනාධිපති පොදු ජනාධිපති අපේක්ෂකයා මේ අවස්ථාවේදී මේ හේතු රහිතව ඉරාදස්සියේ තියා ගැනීම මේ සියල්ලටම විරුද්ධව අද ආරම්භ කරන විශේෂයෙන්ම මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න නැති කරන්න රට වටේම මේ උද්ඝෝෂණ ව්‍යාපාරේ ආරම්භ කරනවා. අවනීතිය රජ කරන කාලෙදී අවනීතිය පරාජය කරන්න නම් එකම බලවේගයයි තියෙන්නේ. ඒ ජනතා බලවේගය. ඒ අවනීතිය පරාජය කරන්න ඒ ජනතා බලවේගය අපි එකතු කරගන්නවා. මේ අතර අද උදෑසන කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අත්හිටුවීමට පොලිසිය කළ ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. Huh?